Hello boys, ඉතින් welcome. අපි normally මේ channel එක gaming based channel එකක් වුණාට අද මට පොඩි වෙනස් දෙයක් කරන්න හිතුණා. මට අද හිතුණා අපි අද tech review එකක් කරමු කියලා. මොකද මම අද ගත්තා controller එකක්. මේකේ පට්ට විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒක හින්දා මට ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා හිතුණා. ඒක පොඩ්ඩක් special keyboard special gaming controller එකක්. මෙන්න මේ මොකක්ද වන්ද ෂොප් එකකින් මම ගත්තේ අඩුවට තිබිලා මේ ප්‍රයිස් එක ගැන මම වෙනම කතා කරන්නම් මේක මේක බෑග් එකෙන් එළියට අරගෙමු ඊට දෙයක් නෙවෙයි මෙන්න තියෙනවා අපේ ගේමින් කන්ට්‍රෝල් එක ඒක මම බලන්න වැඩි ගණන් ගන්න එපා මේ පොඩි මේකක් වෙලා ඒක අවුලන්න ඉතින් මේක තමයි මේ කතා කරපු අතිසුවිශේෂී ගේමින් කන්ට්‍රෝල් එක මේක රෙඩ් ඩ්‍රැගන් ලගේ ප්‍රොෆිස් වයර්ලස් ගේමින් පැඩ් සීරීස් එකේන G821 මොඩල් එකේ ගේමින් කන්ට්‍රෝල් එකක් මේක ස්පෙෂල් දේවල් ටිකක් තියෙනවා සාමාන්‍යයෙන් නෝමල් ගේමින් කන්ට්‍රෝල් එක නැති මේ ප්‍රයිස් රේන්ජ් එකේ මොකද මෙන්න මේ සයිඩ් එකේ මේකේ ලියලා තියෙනවා මේකේ හෝල් ඉෆෙක්ට් magnetic sensor triggers උයි hall effect 3D joystick උයි එනවා කියලා. ඒ කියන එකෙන් අදහස් කරන්නේ boys මේකේ stick drift issue එක එන්නේ නෑ කියලා. කොටිම ගොත් PS5 controllers වල blah 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 හැම එකේම තියෙන ප්‍රශ්නේ මේක එන්නේ නෑ. ඒක තමයි මේ gaming controller ගැන ප්‍රධාන හේතුව. අපි ඉතින් වැඩි කතා නැතුව මේ box එකේ ලියලා තියෙනේ බලන්න යන්න. So මේක පිටිපස්සේ ලියලා තියෙනවා මේක 600 mAh බැටරියක් තියෙනවා 12 hours continuous gameplay time එකක් එක්ක ඊපස්සේ wireless එක 8 meter range එකකට තියෙනවා 19 button supports තියෙනවා ඊට පස්සේ ඒ ටිකම තව එක එක භාෂාවලින් ලියලා තියෙනවා back එකේ මේ විශේෂ දෙයක් නැහැ side එකේ තියෙනවා X input and direct input ඊට පස්සේ dual vibration motors blah 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 තියෙනවා front එකේ turbo mode එකක් තියෙනවා කියලා තියෙනවා hall 3D joystick කියලා තියෙනවා double vibrations තියෙනවා ඒ කියන්නේ PS5 එකේ තියෙන dual sense edge එක තරන්නේ ඒ වගේ එකක් පොඩි feeling එකක් තියෙනවා කියලා තියෙනවා ඒ ටික තමයි ඊට පස්සේ box එකේ යට warning ලියලා තියෙනවා warning අරගන්න නෑ අපි super edge magic අනම් මම ලියලා තියෙනවා එහෙනම් boys අපි වැඩි කතා නැතුව මේක unbox කරගෙන ඉමු මට දැන් මේ මගුල් මයික් එක තියන්න එන පැත්තකින් මොකද මම ගා ක්ලිප් එක ගන්න මේක ෂර්ට් එකේ ගහගන්න එතකොට මගේ හෙඩ්ෆෝන් එකේ මයික් එකෙන් ඇහෙන්නේ පොඩ quality අඩුයි ගණන් ගන්න එපා ගත්ත මගේ මාරාන්තික පිය පියෙන් කරන් බැරි වැඩක් ස්ටිකර් අපි මේක ගලව ගත්ත කමෝ එනවා ගැලිලා හරියා yes ගොඩක් තියෙනවා අද මෙන්න මෙහෙම තමා කන්ට්‍රෝල් එක එන්නේ මේක අර 2.4 වයර්ලස් ඇඩැප්ටර් එක තියෙනවා තාම මේක ඇතුලේ තියෙනවා බොයිස් රෙඩ් ඩ්‍රැගන් කියලා ගහපු ස්ටිකර් කාඩ් එක පැත්තකින් තියෙනවා බාන්නේ මැනුවල් එක පොර් මේ වගේ දෙයක් නම් අපිට ඕනේ
මෙන්න තියෙන බාණ්ඩේ මැනුවල් එක ඊට පස්සේ බෝස් මේක නැති ඕනේ කැමරා වැදුරනේ කමන්නේ ඊට පස්සේ තව මේක අර කියපු වයඩ් එකේ වයර් එක තියෙනවා එච්චරයි මෙන්න මේක තිබ්බා හදන්නේ හරි එන බොක්ස් එකේ කතාව මෙතන ඉවරයි එන බොක්ස් එක නැත්තන් බයි හරි එහෙනම් බොයිස් අපි මේ ලස්සන කන්ට්‍රෝල් එක අන්බොක්ස් මේක අරන් බලමු මේකේ මෙයාගේ කෝලෙන් එළියට මට උඩ ප්ලාස්ටික් හැබැයි full plastic hard plastic යහෝර පිච්චි ගැස්සේ තියෙන්නේ ඒ ප්ලාස්ටික් කියන ස්ක්‍රැච් වෙන්න පුළුවන් එකක් හැබැයි නවුරක් නැහැ මේක මාරු ඊට පස්සේ මෙන්න මේ ඩොංගල් එක එළියට දාගමු පීක මැෂින් එකට ප්ලග් කරගමු මේක චාර්ජ්ද කියලා අපි දැනගන්න කොහොමද ස්විච් එක කොහොමද ඔන් කරන්නේ මේක වෙනවා හරි මේක දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ අපේ ලැප්ටොප් එකට බලමු අපි බලමු මේකේ ගේම් එකක් රන් කරලා ගේම් එකක් ප්ලේ කරලා පොඩ්ඩක් අපි ටෙස්ට් කරලා බලමු ෆස්ට් අපි මල්ටිප්ලේයර් ගේම් එකක් try කරලා බලමු හරි මෙන්න මේකෙන් තමයි යකෝ රෙස්පොන්ස් එක අඩෝ ඉබ්න එක අපි මේවල මොනවද කියන්නේ මේකට මේකේ මූවමන්ට් හරි මේකේ මොකක්ද හරි වොයි රීලෝඩ් හරි එකේ ක්‍රවුච් කන්ට්‍රෝලරෙන් ගාල්ලා තියද මේකේ ක්‍රවුච් වෙනවා හරිද මේකේ උඩ පායිලා මොකක් ආයේ රීලෝඩ් හරි ඒ මොකක්ද දැන්නේ හරි ඌව දාලා නේ මේකෙන් එම් කරා හරි මේක නකන LB කන ඕනේ කන්ට්‍රෝල් සෙන් ගානේ උගන්නේ හැබැයි කන්ට්‍රෝල් සෙන් ගානවල සම්මානයක් දෙන්න වටින්නේ නෑ උන් මේ පට්ට වැඩ ටික යන බලන් කියන්නේ රම්බෝතයි විනාසයි මට ස්පීඩ් එක වැඩිලා මම අඩුවතර මේ කොහොමද අපි තියාගන්න ඕනේ කියලා හිතන්නේ අර ඩුවල් සෙන්ස් එච් තරම් නෑ PS5 වගේ තියෙනවා මේ ෂූට් කරනකොට මේකෙන් තමයි වටපිට බලන්න පුළුවන් මේ බටන් එක කියපුවා හරි එහෙම එකක් තාම විතර බටන් එකක් තියෙනවා එක මගුල් තියෙනවා ඉතින් හරි ඒ කොහොමද කන්ට්‍රෝල් සෙන් ගානේ උගන්නේ ඉතලා කරනවා මට තේරෙන්නේ මේ දැන් දෙපැයි මාරු කරන්නේ කොහොමද සුද්දා
Ah, nice. Feeling එකක් ගන්න. ස්ලයිඩ් වෙන්නේ කොහමද මේක ස්ලයිඩ් වෙන්නද ගන්නද? කන්ට්‍රෝල් නූප් කෙනෙක් දැක නැත්නම් බලාගෙන ඉන්න. රෙස්පොන්ස් එක නම් හොඳයි සෙන්සිටිවිටි එක තාජුට්ට වැඩි වෙනවා තිබෙන මට තමයි හුරු නෑ ඒක හුරු කියන්න ඕනේ ගන්න එක කන්ට්‍රෝල් කරන්න මේකේ ඕකේ ඒකෙන් තමයි ගන්න එක කන්ට්‍රෝල් කරන්නේ මට ඇත්තටම මේක ගන්න ඕන වෙච්ච ප්‍රධාන එක තමයි ෆයිටිං ගේම්ස් ගන්න. ෆයිටිං ගේම්ස් වල නම් මේ හරියන්නේ ෆස්ට් පර්සන් වගේ. ඔයි ඒ ලැජ්ජයි. ඇතිනේ. ෆස්ට් පර්සන් එක. රෙස්පොන්සිව් හොඳයි මට පුරුදු වෙන්න නම් වෙනවා. PC කමෙන්ට් එකේ පුද්ගලෙක් හැටියට මම මේවට තරමින් විරුද්ධයි. මොනවා මේ උදේවේ? ඒ පිනේ මම මේ සෑම කන්ට්‍රෝලර් ප්ලේ කරනකොට සමාවයි දෙන මේ අවස්ථාවේදී මම එදා මෙදා තුර බැලපු හැම කන්ට්‍රෝලර් ප්ලේ කරේටම සමා වෙන්න. හරි. ඒක ඇති. බලමු third person එක නිකන් ස්ටෝරි ගේම් එකක් ගාලා. අපි ඒක ටෙස්ට් කරන්න හිතුවා පොඩි RDR පාරක් එක්ක. ඕකේ සේර මාරුණා දැන් මේ කිය කන්ට්‍රෝලර් මේවට හරි. ස්ටෝරි. අරේ අපි එහෙනම් try කරලා බලමු. මේ RDR 2 එක නම් හිතන්නේ නෑ නිකන් ලේසි වෙයි කියලා මොකද ඒකේ කන්ට්‍රෝල්ස් ගොඩක් තියෙනවා. එහෙමද අල්ලන්නේ මම දන්නේ මේක අර Xbox layout එක PS5 layout එක නෙවෙයි කොහොමද හරි අපි try කරලා බලමු නේ හරි සුපුරිවද්දී මේකේ තමයි වටපිට බලන්නේ අම්මා ආව් හරි පාරේ කොහයිද අයින් යන මොකද හරි ආසියාගෙන් බෑස්ස ඔපා ආසියා පැන්න හරි ඒක තමයි ආසියත් එක හයියෙන්ද මොකද oh yes ආරම්භ ෆීලිං එකක් තියෙනවා මෙහෙම ගේම් එකක් ප්ලේ කරනකොට. අඩි ඔස්සේ හයියෙන් යනකො. නයිස්. යා ගේම් එන්ජොයි කරන්න තමයි ඉතින් මට තමයි පුළුවන්. ඒකේ දුවන්නේ කොහොමද? හරි ඕනත් ඕනම් බන්න බන් දුවනවා මට පිට ගන්න බැරිද අපිට? මේ බෙට්ටන්නේ ඉන්නේ
ඕන ඇත්තට කන්ට්‍රෝල් එකේ ප්‍රශ්නයක් නෑ ඒක අර මොනවද සෙන්සර් එකත් හොඳට තියෙනවා අර ආෆ්ටර් ෂොක් එකත් ආයි පට්ට ෆීලිං එකක් දෙනවා ඒකේ අබව්වා අර යකා මට වෙඩි දීපෝ කනෝකා ඒක ලස්සන ගේම් එකක් ලස්සනට එන්ජොයි කරන්න පුළුවන් කන්ට්‍රෝල් එකක් කරලා කීබෝඩ් එකෙන් ගන්නට වඩා ඒක කියන ඒවා චුට්ටක් ඉස්සරහා චුට්ටක් හයියෙන් යනවා මට ඒක තමයි ඇත්තටම බලන්න ඕනේ ඇත්තටම මාරු මට ඇත්තටම මම මේ ෆීලිං එක කරන්නේ ඒක මම ගන්නවා මට මේක තා ටෙස්ට් කරලා ගේම් එකක් තියෙනවා ඒ කීබෝඩ් එක අපේ අතට දුවන ගමන් ආඩ්‍යයර්ගේ වෙඩි තියන්න බැරිද මේ ලස්සන ෆීල්ඩ් එකේ ලස්සන බලවල අපිට ලස්සනට ඇවිදින්න පුළුවන් නගින් පුතේ අස්සයට Let's go, girl. ඕන් ආත රස්සයාගේ පිටේ නැග්ගතිය කමු නැස්ස කමු හරි අස්සය හයියෙන් යන අපේ ගාල උඩට පොඩ්ඩක් නැගලා එහෙම ඕනේ හරි නේ ෆ්‍රෙන්ඩ්ස් එන මේක හොඳයි ඇත්තට කන්ට්‍රෝල් එක මම මීට කලින් කන්ට්‍රෝල් එකක් පාවිච්චි කරපු ටිකක් තියෙනවා මට හරි අම්ප ෆීලිං එකක් මේක ඩෙඩ් එක පාවිච්චි කරන්න කොහොමද දන්නේ හරි එක්සිට් එන්නේ කොහොමද Come on, girl. හොඳයි එහෙනම් හරි එහෙනම් ඉතින් මේ ගැන මට ඔපිනියන් එකක් දෙන්න නේ දැන් තියෙන්නේ සුපිරි බාණ්ඩේ පට්ට මොකද GTA 6 ලා වෙනවා කන්ට්‍රෝල් එක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලුවා මේක සෝයි බෑන්ඩ් චයිනීස් කෑල්ලක් තමයි ඉතින් ඒත් ඉතින් හොඳයි මේක පට්ට ෆීලිං එකක් තියෙනවා මම මේක ඔෆ් කරා ඇති ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මට තියෙන මගේ ඔපිනියන් එක මේකද පට්ට සුපිරි අර හෝල් ඉෆෙක්ට් තියෙන හින්දා ඒක පොඩි අමුතු ෆීලිං එකකුත් තියෙනවා හැම ට්‍රිගර් එකකට වගේ ඒක අමුතු මේකත් දෙනවා නිකන් මේ බටන් එක ගුවොත් චූටි වයිබ්‍රේෂන් එකක් මේකෙන් දෙනවා ඉතින් මේක ඇත්තටම හොඳයි ඇත්තටම ෆස්ට් ටයිම් කන්ට්‍රෝලර් එකක් පාවිච්චි කරන කෙනෙක් විදිහට මම නම් මේකට කැමතියි මේ ඇත්ත නම දෙලි දෙන්න වයර්ලස් ගේම් පැඩ් කියලා ගේම් කන්ට්‍රෝල් කියන නෙමෙයි ෆස්ට් ටයිම් try කරන කෙනෙක් විදිහට මම මේකට පට්ට කැමතියි එහෙනම් මේ දැන් ප්‍රයිස් එක කතා කරමු හරිද ෆ්‍රෙන්ඩ්ස් හරි මේක ලංකාවේ ඇත්ත වශයෙන්ම කිව්වොත් නැත ඔයාලට Amazon එකෙන් තමයි මේක ගන්න වෙන්නේ මම මේක ගත්තේ ඔස්ට්‍රේලියාවේ අපරදින් ඩැංග ෆීල් කියන මෙන්න මේ ෂොප් එකෙන් ගත්තේ මොකද මෙතන 50% ඔෆ් එකක් දාලා තිබ්බ මේ කන්ට්‍රෝල් එකට මේක ඇත්තටම 48යි මට මේක හම්බුණා 24කට ඒ වගේ ෆීචර්ස් එක $28ක කන්ට්‍රෝල් එකක් හම්බ වෙනවා කියන්නේ එක පාට ඒගොල්ලෝ තව එක එක version තිබ්බ හැබැයි මේක විතර හෝල් ඉෆෙක්ට් තියෙන එකට තිබ්බ ඒකයි මම මේක ගත්තා මීට වඩා ඩිසයින් එක පාට ලස්සන ඒවා තිබ්බයි සුපිරි ලස්සන එකක් තිබ්බ ඒකේ ඒත් එක ස්ටික් ඩ්‍රිෆ්ට් එක ඉතින් ඒක හින්දා තමයි මම මේක ගත්තේ. මේක පට්ට ෆීලිං එකක් තියෙනවා මම හිතුවට වඩා.
ඔයගොල්ලෝ ලංකාවෙන් ගන්න මේ version එක නැහැ. හැබැයි Red Magic site එකේ මම දැක්ක විදිහට මේක හැර වෙන version ටිකක් තිබ්බා. ඔයගලන්ට ඒ ටික try කරලා බලන්න පුළුවන් ඉතින්. හැබැයි shop එකෙන් කියපු විදිහට Red Magic controllers හොඳයි. සාමාන්‍ය budget gaming වලට. ඒක තමයි shop එකේ කට්ටියට කිව්වේ. මේකට මට 1 year warranty හම්බුණා. ඕන මගුලක් වුණොත් ගෙනල්ලා දෙන්න කිව්වා. strict grip serum එකට include වෙනවා warranty එකට මේකේ. එහෙනම් friends ඉතින් අදට මේ review එක මම එහෙනම් නවත්තනවා. එහෙනම් ඔයගොල්ලෝ comments පහලින් දාගෙන යන්න මීට වඩා හොඳ controllers එහෙම තියෙනවා නම් පහලින් දාගෙන යන්න. ඒතකොට අනිත් කට්ටියටත් ඒවා බලන්න පුළුවන්. එහෙනම් අපි ගියා.